ආයිබෝවන් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ලොව වැඩිම ක්‍රියාකාරී හමුදා සමාජිකයින් ප්‍රමාණයක් සිටින ලොව බලවත්ම හමුදාවන් සහිත රටවල් මොනවද කියලා. භූමියේ විශාලත්වය, රටේ ජනගහනය, ආර්ථික තත්ත්වය සහ අනෙක් රටවල් වලින් එල්ලවන යුද අභියෝග වලට මුහුණ දීම සඳහා ලොව රටවල් තම හමුදාව විවිධ අංශ ඔස්සේ ශක්තිමත් කරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක් වියදම් කරනවා. යුද ශ්‍රේණිගත කිරීම් වල තරමක් පහළින් සිටින ඇතැම් රටවල් එම ශ්‍රේණිගත කිරීම් වල ඉහළින් ඉන්න රටවල් වලට වඩා තම රටේ ක්‍රියාකාරී හමුදා සමාජිකයින් ප්‍රමාණය විශාල ලෙස වැඩි කරගෙන තියෙනවා. එහෙනම් යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන ගමන් channel එක subscribe කරලා bell එකටත් පොඩි තට්ටුවක් දාගෙන යමු. මේ ලොව වැඩිම ක්‍රියාකාරී හමුදා සමාජිකයින් ප්‍රමාණයක් සිටින රටවල්. අංක 10. වියට්නාමය. ලොව විශාලත්වය අතින් 64 වන තැන ඉන්න වර්ග කිලෝමීටර් 3,31,210ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියන වියට්නාමය ලොව වැඩිම ක්‍රියාකාරී හමුදාවන් සහිත රටවල් අතර 10 වන තැන රැඳී ඉන්නවා. වියට්නාමයට ලක්ෂ 6ක පමණ ක්‍රියාකාරී හමුදා පිරිසක් ඉන්නවා. ලෝක යුද ශ්‍රේණිගත කිරීම් වල ඔවුන් රැඳී ඉන්නේ 22 වන ස්ථානයේ. ඇමරිකන් ඩොලර් බිලියන 7.9ක මුදලක් වාර්ෂික යුද පිරිවැය ලෙස ඔවුන් වෙන් කරනවා. අංක 9. දකුණු කොරියාව. ලොව වැඩිම ක්‍රියාකාරී හමුදාවන් සහිත රටවල් අතර 9 වන තැන ඉන්න රට වෙන්නේ දකුණු කොරියාව. වර්ග කිලෝමීටර් 99,720ක භූමියකට හිමිකම් කියන දකුණු කොරියාව ලොව 104 වන විශාලම රට වෙනවා. විශාලත්වය අතින් සාපේක්ෂව කුඩා රටක් වුවත් ලක්ෂ 6ක විතර ක්‍රියාකාරී හමුදා සමාජිකයින් පිරිසක් ඔවුන් සතු වෙනවා. ඒ වගේම ලෝක යුද ශ්‍රේණිගත කිරීම් වල 5 වන තැන රැඳී ඉන්න ලොව බලවත් රටක්ද වෙනවා. වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 44ක මුදලක් යුද පිරිවැය ලෙස දකුණු කොරියාව වෙන් කරනවා. අංක 8. ඉරානය. මෑත ඉතිහාසයේ බොහෝ කතාබහට ලක් වුණු රටක් වන ඉරානය ලොව වැඩිම ක්‍රියාකාරී හමුදාවන් සහිත රටවල් අතර 8 වන තැන රැඳී ඉන්නවා. ලොව 17 වන විශාලම රට විදියට සලකන්නේ ඉරානය. වර්ග කිලෝමීටර් 16,48,195ක භූමියකට හිමිකම් කියනවා. මේ නිසා 6,10,000ක පමණ ක්‍රියාකාරී හමුදාවක් ඉරානය සතු වෙනවා. ලෝක යුද ශ්‍රේණිගත කිරීම වල 14 වන තැන රැඳී ඉන්න ඉරානය වාර්ෂිකව තම යුද පිරිවැය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 9.95ක මුදලක් වෙන් කරනවා. අංක 7. පාකිස්තානය. දකුණු ආසියානු රටක් වන පාකිස්තානය ඉන්දියාව සමග පවතින දේශ සීමා සහ දේශපාලන ගැටලු හේතුවෙන් තම රටෙහි යුද ශක්තිය වැඩි කරගෙන තියෙනවා. ක්‍රියාකාරී හමුදා සමාජිකයින් 6,54,000ක් පාකිස්තානයේ සතු වෙනවා. ලෝක යුද ශ්‍රේණිගත කිරීම් වල 9 වන තැන රැඳී ඉන්න පාකිස්තානය තම යුද පිරිවැය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 6.34ක මුදලක් වාර්ෂිකව වෙන් කරනවා. අංක 6. යුක්රේනය. රුසියාව සමග වසර 2ක පමණ කාලයක සිට යුද වදින යුක්රේනය ලොව වැඩිම ක්‍රියාකාරී හමුදාවන් සහිත රටවල් අතර 6 වන තැන රැඳී ඉන්නවා. වර්ග කිලෝමීටර් 6,03,550ක භූමියකට හිමිකම් කියන යුක්රේනය ලොව 46 වන විශාලම රටද වෙනවා. පවතින යුද තත්ත්වය හේතුවෙන් ලක්ෂ 9ක පමණ ක්‍රියාකාරී හමුදාවක් යුක්රේනය සතු වෙනවා. යුද්ධය නිසාම වාර්ෂික යුද පිරිවැය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 42ක මුදලක් ඔවුන් වෙන් කරලා තියෙනවා. අංක 5. රුසියාව. ලොව වැඩිම ක්‍රියාකාරී හමුදාවන් සහිත රටවල් අතර 5 වන තැන ඉන්න රට වෙන්නේ රුසියාව. භූමිය අතින් ලොව විශාලම රට වෙන රුසියාව ඇමරිකාවට පසුව සිටින ලොව බලවත්ම රට වෙනවා. ලෝක යුද ශ්‍රේණිගත කිරීම වල උන් රැඳී ඉන්නේ දෙවන ස්ථානයේ. වසර 2ක පමණ කාලයක සිට විශාල යුද්ධයක් මෙහෙවන රුසියාව සතුව 13,20,000ක පමණ ක්‍රියාකාරී හමුදාවක් සිටිනවා. ඇතැම් විට මේ ගාන මීට වඩා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. ඒ මේ වන විටත් පවතින යුද තත්ත්වය නිසා 2024 වර්ෂය සඳහා යුද පිරිවැය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 109ක මුදලක් රුසියාව වෙන් කරලා තියෙනවා. අංක 4. උතුරු කොරියාව. ඇත්තටම උතුරු කොරියාව මේ ලයිස්තුවේ 4 වන තැන ඉන්න එක ගැන ඔබට පුදුම සිතෙයි. රටේ විශාලත්වය වෙන්නේ වර්ග කිලෝමීටර් 1,20,538ක් විතරයි. ඒ කියන්නේ ආසන්න වශයෙන් ලංකාව වගේ දෙගුණයකට ටිකක් අඩුයි. ඒත් ලොව වැඩිම ක්‍රියාකාරී හමුදාවන් සහිත රටවල් අතර 90 වන තැන ඉන්නේ උතුරු කොරියාව. ඒ ක්‍රියාකාරී හමුදා සමාජිකයන් 13,20,000කට හිමිකම් කියමින්. නමුත් ලෝක යුද ශ්‍රේණිගත කිරීම වල ඔවුන් රැඳී ඉන්නේ 36 වන ස්ථානයේ. වාර්ෂික යුද පිරිවැය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 3.5ක මුදලක් උතුරු කොරියාව වෙන් කරලා තියෙනවා. අංක 3. ඇමරිකාව.
ලෝක ආර්ථික බලවතා වගේම ලෝක යුද බලවතා වෙන්නේත් ඇමරිකා එක්සත් ජනපදය. නමුත් වැඩිම ක්‍රියාකාරී හමුදාවන් සහිත රටවල් අතර ඔවුන් ඉන්නේ 3 වන තැන. ඇමරිකාව සතුව 13,28,000ක පමණ ක්‍රියාකාරී හමුදාවක් සිටිනවා. ලොව 3 වන විශාලම රට වන ඇමරිකාව තම රටෙහි යුද පිරිවැය ලෙස වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 831ක තරම් සුවිශාල මුදලක් වෙන් කරනවා. මේ ලොව විශාලම යුද පිරිවැය ලෙසද සැලකනවා. අංක 2. ඉන්දියාව. දකුණු ආසියානු රටක් වන දකුණු ආසියාවේ බලවත්ම රටද වෙන අපේ අසල්වාසී ඉන්දියාව තමයි ලොව වැඩිම ක්‍රියාකාරී හමුදාවන් සහිත රටවල් අතර දෙවන තැන ඉන්න රට වෙන්නේ. නමුත් ලෝක යුද ශ්‍රේණිගත කිරීම වල ඔවුන් ඉන්නේ 90 වන තැන. ඉන්දියාව සතුව 14,55,550ක පමණ විශාල ක්‍රියාකාරී හමුදාවක් ඉන්නවා. ලොව 7 වන විශාල රට සහ ජනගහනය අතින් දෙවන විශාලම රට වෙන ඉන්දියාවේ යුද පිරිවැය ලෙස වාර්ෂිකව ඇමරිකන් ඩොලර් බිලියන 74ක මුදලක් ඔවුන් වෙන් කරනවා. අංක 1. චීනය. ඉතින් ලොව වැඩිම ක්‍රියාකාරී හමුදා සමාජිකයන් ප්‍රමාණයක් සිටින රටවල් අතර මුල් තැන ඉන්න රට වෙන්නේ චීනය. චීනය සතුව 20,35,000ක තරම් විශාල ක්‍රියාකාරී හමුදා සමාජිකයන් ප්‍රමාණයක් සිටිනවා. නමුත් ලෝක යුද ශ්‍රේණිගත කිරීම වල නම් ඔවුන් ඉන්නේ 3 වන තැන. ලොව විශාලත්වය අතින් 90 වන තැන ඉන්න සහ මේ වෙන විට ලොව වැඩිම ජනගහනයක් සහිත රට වන චීනයේ වාර්ෂික යුද පිරිවැය ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 227ක මුදලක් වාර්ෂිකව වෙන් කරනවා. ඉතින් ඔය විදිහට තමා ලොව වැඩිම ක්‍රියාකාරී හමුදාවන් සහිත රටවල් අතර මුල් තැන ඉන්න රටවල් 10 නම් වෙලා තියෙන්නේ. දැන් බලමු ලොව ප්‍රසිද්ධ රටවල් කීපයක් මොන වගේ තැන්වලද ඉන්නේ කියලා සහ අපේ රටේ මේ වෙද්දි කොච්චර ක්‍රියාකාරී හමුදාවක් ඉන්නවද කියලා. මේ ලයිස්තුවේ ජපානය 21 වන ස්ථානයේත් ප්‍රංශය 26 වන ස්ථානයේත් ඊශ්‍රායල 33 වන තැනත් රැඳී ඉන්නවා. බංග්ලාදේශයේ ඉන්නේ 36 වන තැන. ඕස්ට්‍රේලියාව 68 වන තැනත් උගන්ඩාව 77 වන තැනත් සිම්බාබ්වේ 91 වන ස්ථානයේත් රැඳී ඉන්නවා. ඒ වගේම අයිස්ලන්තය, පැනමා රාජ්‍ය සහ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාකාරී හමුදාවන් පවත්වාගෙන යන්නේ නැහැ. ශ්‍රී ලංකාව සතුව මේ වන විට ක්‍රියාකාරී හමුදා සමාජිකයින් 3,46,000ක් විතර ඉන්නවා. ඒ ලොව 17 වන තැන රැඳී ඉඳිමින්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න යන්න. ඊළඟට මොන වගේ වීඩියෝ එකක්ද ඕනි කියලාත් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. ඔබට ජය.